කිසිම අරමුණක් නැතුව පටන් ගත්ත අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න එන්න මාත් එක්ක. හායි මම වෙනුෂි. ඉතින් අද අපේ ගෙදර තාත්තා නැහැ මයි මල්ලි විතරයි ඉන්නේ. අපි දෙන්නට හරියන්න උදේ පාන්දරම උයා ගන්න තමයි මම හදන්නේ. ඊයේ රැගෙන ආපු කෑම ඉතුරු එකක් තියෙනවා. අපි ගෙන ආපු කෑම ඔක්කොම කෑවේ නෑ. හැමම එක රයිස් එකක් ඉතුරුයි. ඒක උදේට රත් කරගන්නවා. උදේ කෑම එතනින් කම්ප්ලීට්. ඊළඟට දවල් කෑමයි රැටයි එකට උයන්න තමයි මං හිතාගෙන ඉන්නේ. එතකොට ආයෙ රැට උයෝයි ඉන්න ඕනේ නැති හින්දා. මුලින්ම අර කෑම එක අපි රත් කරගෙන ඉමු. මොකද අපි මල්ලිට පුදුම බඩගින්නක් තියෙන උදේ පාන්දර තේ බොන්නයි බඩගින්නේ අරවයි මේවයි ඔක්කොම හින්දා ඉක්මනට උදේ කෑම එක රත් කරගෙන ඉමු. ඒ අතරේ මල්ලිගේ තේගත් එහෙමම හදාගන්න තමයි මම මේ යන්නේ. මල්ලිගේ තේග හදන්න ලිපේදීදී මම දැන් ලෑස්ති වෙන්නේ මගේ ඊළඟ වැඩ ටික කරගන්න. මේකත් මෙහෙම හැදෙන ගමන් තියෙන්නේ. දැන් මේක හැදෙනුනාට පස්සේ මෙයාට බොන්න තමයි තියෙන්නේ. මෙයා බීලා යන්න ඕනේ ෂොප් එක අරින්න. මට ඉතුරු වැඩ ටික කරන්න තියෙනවා. කුස්සිය ඉතුරු වැඩ ටික කරලා මමත් ඉතුරු වැඩ ටික ඔක්කොම ඉවර වෙලා තමයි යන්න ඕනේ. එහෙනම් අපි දැන් යමු වැඩේට. දැන් මම හදන්නේ අවශ්‍ය ලෝලු අරම ටික කපලා උයන්න තමයි. රයිස් එකක් තමයි ඒත් හදන්නේ. මොකද ගෙදර එළවලු මස් මාළු මුකුත් නැහැ. ඉතින් රයිස් එක හදාගන්න ඕනේ ලෝලු ටික කපලා මෙහෙම ෂේප් එකේ හදාගන්න හදන්නේ. පරිප්පුවක් හදලා සොසේජ්ස් ටිකක් බෙදලා එහෙම තමයි හදාගන්න හිතාගෙන ඉන්නේ. එළවලු ටික කපාගන්නේ රයිස් එකට. එතකොට මම ලේසි තෙල් දාලා එකතු කරගන්න. මේ පේනවනේ අපේ මුළු ෆ්‍රිජ් එකම හිස්. මුකුත් නැහැ. බඩු ගේන්න යන්න ඕනේ. බඩු ගෙනහම තමයි හොඳට හදන්න පුළුවන් කෑම. ඉතින් මේ ටිකත් ෆ්‍රිජ් එකට දාගෙන කුස්සිය අස්පස් කරගෙන මම දැන් හදන්නේ මාගේ ඉතුරු වැඩ ටිකට බහින්න. මේ තියෙන්නේ මම පිළියෙල කරගත්ත රසම රස ආහාර වේල. පේනවනේ දුම් දාගෙන ලස්සනට තියෙන විදිය. දැන් මම හදන්නේ කුස්සිය අස් කරගන්න. මහලුකු දැන් නෑ අස් කරන්න පොඩ්ඩක් අස් කරන් තියෙනවා. ඊළඟට අපේ කුසින් අක්ක කෙනෙක් ආවා. එයාට මම මිල්ක් ෂේක් එකක් හදලා දුන්නා. ඕක හැදුවේ කොහොමද කියලා වීඩියෝ එකකුත් මම දාන්නම්. මාරම රසට මේ තියෙන්නේ මිල්ක් ෂේක් එක. උඩින් අයිස්ක්‍රීම් ස්කූප් දෙක තුනකුත් දාලා එයාට දුන්නා. ඊට පස්සේ මම ඇඟ හොදගෙන ඔක්කොම කරගෙන බුද්ධ පූජාව තිබ්බා. අපි සාමාන්‍යයෙන් ගෙදර හැමදාම බුද්ධ පූජාව තියෙනවා. අපි උයන එක මුලින්ම වෙන් කරන්නේ බුදුහාමුදුරන්ට. ඊට පස්සේ තමයි අපි කෑම කන්නේ. බුද්ධ පූජාවක් තියලා මම දැන් හදන්නේ මගේ උදේ ආහාර වේල ගන්න. මම හොඳට වොෂ් දාලා ලස්සන උදේ සුබ මලක් බඳු විදිහට එහෙම හිතුනේ. එහෙම ඉතින් ඉන්නවා. හදන්නේ දැන් මං කන්න කාලා යන්න ඕනේ කෙලින්ම ෂොප් එකට. මොකද අක්කත් ඇවිල්ලා ඉන්නේ මල්ලිත් ඉන්නේ ෂොප් එකේ. එයා තනියෙන් ඉන්නේ. මෙන්න යාළුවෙකුත් ඇවිල්ලා ඒ අපේ අල්ලපු ගෙදරට බව්වා. අද කිසි එහෙම එළියකුත් නැති වැස්සකුත් නැති එහෙම දවසක්. මම ආස හැබැයි මේ වගේ දවස්වලට. ආවා ෂොප් එකට. ඇවිල්ලා ෂොප් එකේ ඔය ඉන්නේ අපේ කසින් අයියේ අක්කයි. ඒ අපේ තාත්තගේ ලොකු අක්කගේ දුවයි පුතයි. මේ ඉන්නේ අපේ අල්ලපු ගෙදර බලුරාල. පොඩ්ඩක් යා මාර සැරණ පුරුඩැල්ලයක්. දැන් අපේ මල්ලි මේ හදන්නේ තාත්තගේ යාළුවෙක් ඇවිල්ලා වීදුරුවක කපාගෙන ගිහලා තාත්තා නැති වුණාට ඒ අංකල් ඇවිල්ලා කපාගෙන යනවා යාගේ යාළුවෙකින්ද. එයා දන්නවා මෙෂර්මන්ට් කපන්න ඔක්කොම දන්නවා. එයා කපපු වීදුරුවකක් ඔය අපේ මල්ලි දැන් ගෙනියන්න පැක් කරන ගමන් ඉන්නේ. මේ එළඹෙන්නේ අපේ මල්ලිට මම බීම එක දෙන සොන්දර මොහොත. ඒ මිනිහා කැමති නෑ කැම් එක මූණට අල්ලනවට කොයි වෙලාවෙත් එයාට පොඩ කැමරා ෂයි වගේ එක තියෙනවා. කොහොම හරි වීලා ඔය රස කර කර බොනවා ඩයල් එක. මේ රසද කියලා හුවා උත්තර නෑ. එයා කවදාද ගෑණියෙකු ටික මේ කැමරා රසද කියලා හුවම අවුලක් නෑ ෂේප් කියනවා. ඔන්න දැන් අයියා අක්කයි යන්න හදන්නේ. ඒ දෙන්න ගියාම ඉතින් අපි දෙන්න තනියම. හයි. අනිත් අයට දුන්නට මම රස බැලුවේ නෑ නේද කියලා මට මතක් වුණා. දැන් මම මේකට දාගන්නවා. ඉතුරු ටික අපේ පියාණන්ට එයා එන්නේ ඉතින් හවස් වෙලානේ. මම රසයි ඒක. කියන්නේ මම දැම්මනේ මේකට අයිස්ක්‍රීම්, ෆ්‍රෙෂ් මිල්ක්, නෙස්ටමෝල් කේක්, මේ චොක්ලට් කේක් වගේ තිබ්බා. අපේ තාත්තා මේ ඒ බොඩි කන්න වාසනාවේ චොක්ලට් කේක් කියනවා. මේවා තමයි දෙන්නේ. මේවා තුනක් විතර දාලා තමයි නෙස්ටමෝල්, චොක්ලට් අයිස්ක්‍රීම්, ෆ්‍රෙෂ් මිල්ක් දාලා හැදුවේ. මේක හොඳයි ඉතින්. අවුව ගොඩක් තියෙන වෙලාවකට රසනෙට මරු. සුපිරි. මෙන්න එක පාරටම මහ වැස්සක් ඇදහැරුණා. වහිනවා කියන්නේ ආයේ නෑ පුදුම විදියට වහින්න ගත්තා. මේ මාර සීතලයි ඒකම මම ආයේ ෂොප් එකට ගිහිල්ලා අපේ ලොකු මෑන්ට කෑම එකක් දීලා මේ දැන් ආයේ ගෙදර යනවා. ඒත් වැස්ස ඒ වෙලාව වෙනකොටත් වැස්ස නතර වෙලා නෑ. මම ගෙදර ආවා.
ගෙදර ඇවිල්ලා ඔය ගෙවල් අස්පස් කරන් තියෙන ටිකක් ඒ ටික කරලා වාදන හොදන්න එහෙම තිබ්බ බුද්ධ පූජාවෙන් කරලා ඒ ටික කරලා අපි ආවා හවස ෂොප් එක වහන්න. තාත්තා කිව්වා 6:00ට විතර මේ වෙලාව දැන් 6:00ට මම මතක නැහැ හරියට 6:00ට විතර ඇති. ෂොප් එක වහන්න අපි දෙන්න ආවා. දැන් ෂොප් එකත් වහලා අපි දෙන්න යන්න ඕනේ ගෙදර. අපි දෙන්න මුලින්ම ගෙදර ගියාට මල්ලි යනවා තව ටිකකින් ජිම් එකට. මට ඉතින් ජිම් එකට යන්න වෙන්නේ නැහැ. ගිහිල්ලා තේරුමුකුත් නැහැ. මට සෙල්ලම් කරන්න බෑනේ දැන්. ඉස්සර නම් මම මෙහි ජිම් ගියානේ. දැන් ඉතින් ගෙදර ඇවිල්ලා මල්ලි ජිම් එකට යනවා. මම ගෙදර ඉන්නවා. ගෙදර ඇවිල්ලා පහන තිබ්බා. ඉතින් ඔහොමද මම අද දවසේ විස්තරේ උනේ. මම ඉස්සරහටත් මේ වගේ vlogs අරගෙන එන්නම්. මගේ YouTube එකේ පැත්තෙත් ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. bye bye.